කතා කරන්නේ කේලාශකූටය සහ රාවණාගේ ඇන්ටි ග්‍රැවිටි පරීක්ෂණය සම්බන්ධව. කන්ද එසෙව්වේ අතින්ද නැත්නම් තාක්ෂණයෙන්ද? රාවණා රජු ගැන තියෙන ප්‍රසිද්ධම කතාවක් තමයි කේලාශකූටය එසවීම. ඉන්දියානු කතාවල කියන්නේ රාවණා අහංකාරකමට මේ කන්ද උස්සන්න ගියා. ඊට පස්සේ ශිව දෙවියන් කකුලේ මාපට ඇඟිල්ලෙන් තද කළාම රාවණා යට වුණා කියලා. හොඳට හිතන්න. රාවණා කියන්නේ මෝඩයෙක්ද? හිමාලය වගේ කන්දක් අත් දෙකෙන් උස්සන්න පුළුවන්ද? නෑ යාළුවනේ. මේ කතාව ඇතුලේ හැංගිලා තියෙන්නේ ලෝකයේ දීනුම සයන්ටිෆික් එක්ස්පෙරිමන්ට් එකක්. අද අපි මූලාශ්‍ර සහ පරිච්ඡේද අංක සහිතව ඔප්පු කරනවා එදා රාවණා කලේ කන්දක් උස්සපු එක නෙවෙයි ග්‍රැවිටි එක පරද්දපු එක කියලා. මේ රහස දැනගන්න තාම සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි යමු සාක්ෂි හොයන්න. මුලින්ම බලමු මේකේ ඇත්තම සිද්ධිය. රාවණා පුෂ්පක විමානයෙන් යද්දී කේලාශකූටය ළඟදී යානේ එකපාරම නතර වෙනවා. එතනදී රාවණා තීරණය කරනවා මේ බාධකය අයින් කරන්න. ඇත්තටම එතන උනේ රාවණාගේ යානයේ තිබුණු ඇන්ටි ග්‍රැවිටි තාක්ෂණය සහ කේලාශයේ තිබුණු අධික මැග්නෙටික් ෆීල්ඩ් එක අතර ගැටුමක්. රාවණා කලේ තමන්ගේ තාක්ෂණය පාවිච්චි කරලා ඒ චුම්බක ශේෂ්ත්‍රය බිඳ දැමීමයි. මේ සිදුවීම එනම් පුෂ්පක විමානය කන්ද අසල නතර වූ බව සහ රාවණා එය ඉවත් කිරීමට උත්සාහ කළ බව ඉතා පැහැදිලිව සඳහන් වෙනවා වාල්මීකි රාමායනයේ උත්තර කාණ්ඩයේ 16 වන සර්ගයේ 24 සිට 28 දක්වා ශ්ලෝකවල මේ බව සඳහන් වෙනවා. කතාවේ හැටියට ශිව දෙවියන් මහපට ඇඟිල්ලෙන් කන්ද තද කරනවා. ඒකින් රාවණා යට වෙනවා. විද්‍යාත්මක බැලුවොත් ශිව කියන්නේ කොස්මික් එන්ජින්. රාවණා උත්සාහ කළේ ස්වභාව ධර්මයේ නීතිය කඩන්න. ශිව ඇඟිල්ලෙන් තද කළා කියන්නේ ස්වභාව ධර්මයේ ගුරුත්වාකර්ෂණ බලය රාවණාගේ යන්ත්‍රයට වඩා ප්‍රබල වුණා කියන එකයි. ඒ වෙලාවේ ඇති වුණේ අතක් යටවීමක් නෙවෙයි මෙකැනිකල් ෆේලියර් එකක් නිසා ඇති වුණු මහා පීඩනයක්. රාවණා ඒ වෙලාවේ මහා භයානක ශබ්දයක් නිකුත් කළ බවත් යන්ත්‍රය හිර වූ බවත් සඳහන් වෙන්නේ ශිව පුරාණයේ කෝට් රුද්‍ර සංහිතාවේ 28 වන පරිච්ඡේදයේ. මේක තමයි වැදගත්ම සාක්ෂිය. ඒ පීඩනයට යටුණු රාවණා මොකද කළේ? එතුමා ගායනා කළා. ඒ තමා ශිව තණ්ඩ ස්තෝත්‍රය. ඇයි හිර වුණු මිනිස්සෙක් සින්දු කියන්නේ? ශබ්ද විද්‍යාවේ තියෙනවා සොනික් ෆ්‍රීකවෙන්සි කියලා දෙයක්. රාවණා ගායනා කළේ ඒ යන්ත්‍රය නැවත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන ভাইබ්‍රේෂන් එක. මේ බව සනාථ කරන හොඳම සාක්ෂිය තමයි රාවණ රජු විසින්ම රචිත ශිව තණ්ඩ ස්තෝත්‍රයේ සංස්කෘත පදපේලි. මේක රාවණාගේම නිර්මාණයක් බව ශිව පුරාණයේ කෝට් රුද්‍ර සංහිතාවේ පැහැදිලිව සඳහන් වෙනවා. අවසානයේ උනේ මොකක්ද? ශිව දෙවියන් රාවණා මරලා දැම්මේ නෑ. ශිව දෙවියන් රාවණාගේ තාක්ෂණික දැනුමට සතුටු වෙලා රාවණාට දුන්නා ලෝකයේ බලගතුම ආයුධය චන්ද්‍රහාස් අසිපත. එතනදි තමයි දසග්‍රීවට රාවණා මා හඬක් නිකුත් කරන්නා කියන නම ලැබුණේ. රාවණාට මේ නම සහ කඩුව ලැබුණු බව ඊටම වගකීමෙන් සඳහන් වෙන්නේ වාල්මීකි රාමායනයේ උත්තර කාණ්ඩයේ 16 වන සර්ගයේ 40 සිට 45 දක්වා ශ්ලෝකවලයි. මේ සාක්ෂි එක්ක බලද්දී කේලාශයේ සිද්ධිය කියන්නේ පරාජයක් නෙවෙයි රාවණාගේ බුද්ධියට ලැබුණු සහතිකයක්. අද අපි පොතේ තියෙන සාක්ෂි සහ පරිච්ඡේද අංක එක්කම ඔප්පු කළා. කේලාශකූටය කියන්නේ රාවණාගේ සයන්ටිෆික් එක්ස්පෙරිමන්ට් එකක් බව. මේ වගේ තවත් ඉතිහාසයේ සැඟවුණු කතා ඔරිජිනල් සෝස් එක්කම දැනගන්න ඕන නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ජයශ්‍රී රාවණා කියලා කමෙන්ට් කරන්න. ඊළඟට අපි කතා කරමු රාවණාට ලැබුණ මේ චන්ද්‍රහාස් අසිපතේ භයානක රහස ගැන. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. ඒ ළඟ අභිරහසින් නැවත අපි හමුවෙමු.